ආයුබෝවන් ලග්න 12 පලාපල විමසන ඔබ සැමට 2026 ජූලි මාසයේ 10 වෙනිදා ඉඳන් 12 වෙනිදා දක්වා කාලය ඇතුළත විශ්වයේ සුවිශේෂී ග්‍රහ පිහිටීමක් නිර්මාණය වෙනවා. මේ දින තුන තුල සඳු ග්‍රහයා තමන්ගේ උච්ච රාශිය වන වෘෂභ රාශියට පැමිණ කුජ ග්‍රහයා සමග එකතු වෙලා බලවත් චන්ද්‍ර මංගල යෝගයක් සක්‍රිය කරනවා. ඒ වගේම ගුරු ග්‍රහයා කටකයේ උච්ච වගේම ශනි ග්‍රහයා මීන රාශියේ ගෝචර වෙමින් පවතිනවා. මේ දින තුන ඔබේ ලග්නයට කොහොමද බලපාන්නේ කියලා අපි අද අෂ්ටක වර්ග ශක්තියින් එක්ක ලග්න 12ටම බලපාන ආකාරය සරලව කතා කරමු. වීඩියෝ එකට ලයික් කරලා අවසාන වෙනකම් එකතු වෙලා ඉන්න. මුලින්ම අපි බලමු මේෂ ලග්නයේ ගෝචර පලාපලය. සඳු සහ කුජ දෙවැන්නේ ධනස්ථානයේ මේෂයේ අෂ්ටවර්ග ලකුණු 32ක් වැනි ඉහළ අගයක් ගන්නවා. ඵලය ඔබට ඊටාම සුබ දින 3ක්. හදිසි ධනලාභ, පවුලේ සතුට සහ වචනයේ බලයෙන් වැඩ සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආයෝජන වලින් ලාභ ලබන්නත් කදිම දින 3ක්. අපි මීළඟට බලමු වෘෂභ ලග්නය. සඳු කුජ සංයෝගය ලග්නයේමයි. වෘෂභයේ සමුදාය අෂ්ටක එහෙම නැත්නම් සර්ව අෂ්ටක වර්ග ලකුණු 28ක් පවතිනවා. එහෙනම් ප්‍රතිඵලය මොකක්ද? මානසිකව ඊටා ක්‍රියාශීලී වගේම ටිකක් කලබලකාරී වෙන්න පුළුවන්. ලග්නගත කුජ නිසා කේන්තියාම පාලනය කරගන්න උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනවා. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. අපි මීළඟට බලමු මිථුන ලග්නය. සඳු සහ කුජ 12 වැනි වැයස්ථානයේ මිථුන රාශියේ අෂ්ටක වර්ග ලකුණු 33ක ඉහළ ශක්තියක් පවතින මේ දින තුන තුල අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතු දින තුනක් වෙනවා. නමුත් උසස් අෂ්ටක වර්ග ලකුණු නිසා විදේශ ගමන් බලාපොරොත්තු වන අයට බොහෝ දුර බැහැර රැකියාවල නිරත අයට බාධා මැද වුවත් විශාල වාසි අත්වෙන දින තුනක්. අපි මීළඟට බලමු කටක ලග්නය. සඳු කුජ 11 වැන්න අයස්ථානයේ කටකේ අෂ්ට වර්ග ලකුණු 26ක් ආදායම් මාර්ග සරුවන කාලයකි. මිතුරන්ගෙන් සහ වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් උපකාර හිමි වේ. ව්‍යාපාර කටයුතු වලින් බලාපොරොත්තු වූ ලාභ තත්ත්වයන් ළඟා කරගත හැකි දින තුනක් වෙනවා. අපි මීළඟට බලමු සිංහ ලග්නය. සිංහ ලග්නය ගත්තහම සඳු සහ කුජ දස වැන්නේ කර්මස්ථානයේ අෂ්ට වර්ග ලකුණු 22ක් ලෙස තරමක් අඩු මට්ටමක පවතී. රැකියා ස්ථානයේ වගකීම් වැඩි වන අතර නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඉවසීම ප්‍රගුණ කළ යුතුය. රැකියාවේ කැපීපෙනීමක් ඇති වුවද අධික මහන්සියක් දැනෙන්නට පුළුවනි. අපි මීළඟට බලමු කන්‍යා ලග්නය. සඳු කුජ 9 වැන්නේ භාග්‍යස්ථානයේ කන්‍යා රාශියේ අෂ්ටක වර්ග ලකුණු 23කි. ආගමික කටයුතු වලට සහ පින්කම් වලට සිත යොමු වන කාලයකි. පියා සමග පවතින sannivedanaya යහපත් කර ගැනීමට
උත්සාහ කරන්න. දුර බැහැර ගමන් යෙදෙන්න පුළුවන්. අපි මීළඟට බලමු තුලා ලග්නය. තුලා ලග්නයේ සඳු කුජ අටවැන්නේ අෂ්ටම ස්ථානයේ තුලාවේ අෂ්ටක වර්ග ලකුණු 26කි. මෙම දින තුන තුල රහස් සතුරන් සහ හදිසි බාධා මතුවිය හැක. රෝගාබාධ හෝ සුළු අනතුරු වලින් ප්‍රවේශම් වන්න. ණය ගනුදෙනු වලින් වැළකී සිටීම වඩාත් යහපත් වන දින තුනක් වෙනවා. මීළඟට අපි බලමු වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ අෂ්ට වර්ග ලකුණු 27කි. විවාහ ජීවිතයේ සහ හවුල් ව්‍යාපාරවල යම් යම් මතභේද ඇතිවීමට ඉඩ ඇත. කලාත්‍රයාගේ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න. පොදු කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කරන්න. මේක තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ මේ දින තුන තුල ග්‍රහ ගෝචර ප්‍රතිඵල. අපි මීළඟට බලමු ධනු ලග්නයේ ගෝචරය කොහොමද කියලා. සඳු සහ කුජ 6 වැන්නේ රෝගස්ථානයේ ධනු රාශියේ අෂ්ට වර්ග ලකුණු 25කි. සතුරන් පරාජය කිරීමට සහ පවතින බාධා ජය ගැනීමට හැකිවන දින තුනකි. තරඟ විභාග වලින් ජය හිමි වෙනවා. නම්‍යශීලීව කටයුතු කිරීමෙන් රැකියා ස්ථානයේ වාසි ලබා ගන්නත් පුළුවන්. අපි මීළඟට බලමු මකර ලග්නය. සඳු සහ කුජ පස්වැන්නේ පූර්ව පුණ්‍යස්ථානය. තන්පත් ධනය ධනස්ථානය. මකරේ අෂ්ට වර්ග ලකුණු 32ක ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් දරුවන්ගේ කටයුතු වලින් සතුටක් ලැබිය හැක. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට ඉතාම සුබ කාලයක්. ඒ වාගේම නිර්මාණශීලී අදහස් ක්‍රියාත්මක කිරීමට සහ ලොතරැයි වැනි හදිසි වාසනාවන් උරගා බැලීමට සුදුසු කාලයක්. අපි මීළඟට බලමු මෙම ජුලි 10 සිට 13 දක්වා කාලයේ කුම්භ ලග්න හිමියන්ගේ සඳු සහ කුජ 4 වැන්නේ සුඛස්ථානයේ සිටිනවා. කුම්භයේ අෂ්ට වර්ග ලකුණු 31ක යහපත් මට්ටමක් පවතින නිසා දීපල වාහන හෝ නිවාස සම්බන්ධ කටයුතු වලින් සුබ ප්‍රතිඵල ලැබෙනවා. මවගේ ආශිර්වාදය හිමිවන අතර ගෘහ ජීවිතයේ සතුටින් ගත කිරීමට අවස්ථාව සැලසේ. මනසට සහනයක් දැනෙන දින 3ක් වන්ට පුළුවන් කුම්භ ලග්න හිමියන්ට. අපි බලමු අවසාන ලග්නය වන මීන ලග්නය. සඳු සහ කුජ දෙවැන්නේ වික්‍රම ස්ථානයේ මීන රාශියේ අෂ්ට වර්ග ලකුණු 33ක උපරිම බලයක් පවතින මෙම කාලයේ ඔබේ සහජ දක්ෂතා සහ නිර්භීතකම කැපී පෙනෙන දින 3කි. කෙටි ගමන් බිමන් වලින් ලාභ ප්‍රයෝජන අත්වේ. සහෝදර සහෝදරියන්ගේ සහයෝගය උපරිමයෙන් ලැබෙන අතර ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය හිමිවන දින තුනක්. ඉතින් මේ විදියට තමයි ජූලි මාස 10 ඉඳන් 12 දක්වා දින 3 ඔබේ ලග්නයට බලපාන්නේ. ග්‍රහයන් කොහොම මාරු වුණත් Tamanගේ උත්සාහය සහ නිවැරදි තීරණ මත ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තවත් කෙනෙකුට ෂෙයා කරන්න. CG හෙට්ටිආරච්චි එඩියු channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබ සැමට ජය පතනවා. ආයු බෝවන්. ස්තුතියි.